ඔයාගේ අතේ Android දුරකථනයක් තිබ්බත් එහෙමත් නැතිනම් ඔයාගේ අතේ Apple දුරකථනයක් ඒ කියන්නේ iPhone එකක් තිබ්බත් මෙන්න මේ අවුරුද්දේ අලුත්ම අප්ඩේට් වලට අනුව Binance account එකක් ෆෝන් එක විතරක් පාවිච්චි කරලා හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බැලුවොත් ඔයාගේ අතේ තියෙන ෆෝන් එක විතරක් පාවිච්චි කරලා ඒ කියන්නේ වෙන කිසිම ඩිවයිස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆෝන් එක විතරයි ඔයාලට තියෙන්න ඕනේ. මෙන්න මේ ෆෝන් එක පාවිච්චි කරලා Binance account එකක් හදන හැටි තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඒ වගේම Binance account එකක් හදාගත්ත පළියට මෙන්න මේක අපිට ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න බෑ. මේ Binance account එකක් හදාගෙන අපිට අත්‍යවශ්‍ය වෙන settings තියෙනවා හදාගන්න. අන්න ඒ settings නිවැරදිව හදාගන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ Binance account එක හදාගද්දී මොනියම් හරි ගැටලුවක් ආවොත් ඉතින් මේ වීඩියෝ එකේ කියලා දෙන විදියට Binance account එක හදාගත්තොත් ඔයාලට කිසිම ගැටලුවක් එන්නේ නැහැ. නමුත් මොනියම් හරි ගැටලුවක් ආවොත් 076යි 31යි 53යි 018 කියන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාට උදව් ලබා ගන්න පුළුවන්. මොනියම් හරි ගැටලුවක් ආවොත් හෝ වීඩියෝ එක බැලුවත් සල්ලි. ඔයාලා මෙන්න මේ වීඩියෝ එකට යන්න කලින් වැදගත් දෙයක් කියන්න තියෙනවා. YouTube ඉතිහාසයේ මෙතෙක් ලබා දුන්න, ඒ කියන්නේ එක වීඩියෝ එකකට ලබා දුන්න වැඩිම giveaway එක නැත්නම් වැඩිම මුදල් ප්‍රමාණය ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේදී ලබා ගන්න පුළුවන්. ලක්ෂ 5ක් අපි ලබා දෙනවා. මෙන්න මේ ඔයාලා බලන වීඩියෝ එක Facebook වල share කරන්න තියෙන්නේ රුපියල් 30000කට වඩා වැඩි පාඨමාලාවක් නොමිලේ හදාරමු කියලා. ඉතින් ඔයා මේක ෂෙයා කරලා තිබුණා නම් ඔයා වෙන්න පුළුවන් ජයග්‍රහණය කරන්නේ අපි ජයග්‍රාහකයන්ට ලක්ෂ 5ක මුදල් ප්‍රමාණයක් බෙදලා දෙනවා. ඉතින් ඒ අවස්ථාව මගේ හැරගන්න එපා. මේ වීඩියෝ එක බැලුවත් ඔයාලට සල්ලි ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ අපි ලබා දීලා තියෙන්නේ. මෙන්න මේ වීඩියෝ එක හොඳයි නම් විතරක් ඔයාලා ඒ විදිහට ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝට පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දානවා කියලා කියන්නෙම තවත් giveaways. ඒ කියන්නේ අර ලක්ෂ 5ට අමතරව ඔයාලා පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දැම්මොත් එතනත් අපි giveaways ලබා දෙනවා. ජයග්‍රාහකයන්ට කියන්නේ තවත් මුදල් ප්‍රමාණ ලබා දෙනවා. එහෙනම් මේ අවස්ථා දෙකත් මිස් කරගන්න එපා. මේ වීඩියෝ එක බලන ඔයාලට තමයි මේ අවස්ථා හිමි වෙන්නේ. හරි. එහෙනම් දැන් අපි යමු Binance account එකක් හදාගන්න. ඔයාලා දන්නවද මෙන්න මේ description එකේ තියෙන link එක. එහෙම නැත්නම් අපි comment එකෙත් pin කරලා තියෙනවා. මෙන්න මේ link එක හරහා ඔයා Binance account එකක් හදාගත්තොත් ඔයාලට අපි නොමිලේ USDT නැත්නම් trade කරන්න අවශ්‍ය වෙන මුදල් ලබා දෙන මෙන්න මේ වගේ වෙනම group එකකට add කරනවා. ඒ group එකට join වෙලා ඔයාට trade කරන්න මුදල් නැත්නම් මුදල් earn කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් ඒක මතක තියාගන්න. වීඩියෝ එකේ description එකේ තියෙන link එකෙන් Binance account එකක් හදාගත්ත ගමන්ම අපිට WhatsApp message එකක් දාන්න. එතකොට අපි ඔයාව ඒකට add කරලා නොමිලේ USDT ලබා ගන්න පුළුවන්, දිනා ගන්න පුළුවන් අවස්ථාව හිමිවන ඒ විශේෂ group එකට add කරනවා. ඒ වගේම ඔයා මෙන්න මේ වීඩියෝ එකේ විදියට Binance account එකක් හදාගත්තොත් මේ නොමිලේ මුදල් ලබා දෙන මේ විශේෂ group එකට අමතරව තවත් group එකකට අපි ඔයාලව add කරනවා. ඔයාලා දන්නවා ක්‍රිප්ටෝ කියලා කියන්නේ අපි ඉගෙන ගන්න ඕනේ දෙයක්. ඉතින් ඉගෙනගෙන තමයි මුදල් හොයන්න ඕනේ. ඔයාට නොමිලේ කියන්නේ අතේ 7-5ක්වත් වියදම් කරන්නේ නැතුව, කෝස් කරන්නේ නැතුව නොමිලේ දැනුම ලබා දෙන විශේෂ group එකක් තියෙනවා. අපි ඒකටත් ඔයාව add කරනවා. ක්‍රිප්ටෝ වල නොමිලේ දැනුම ලබා දෙන ගමන් මේ Binance එකේ තියෙන අලුත් event ගැන එක දැනුවත් කරනවා. ඊට අමතරව මේ Binance එකේ events තියෙනවා, campaigns තියෙනවා. මෙන්න මේවා හරහා ඔයාට නොමිලේ මුදල් හොයන්න පුළුවන්. ඒ නොමිලේ මුදල් හොයන්න පුළුවන් අවස්ථාව වෙන මේකේ දැනුවත් කරනවා. එහෙනම් ඒ විශේෂිත group එකටත් ඔයාව add කරනවා. ඉතින් මේ අවස්ථාව හිමි වෙන්නේ description එකේ තියෙන link එක කරහා Binance account එකක් හදාගෙන WhatsApp එකට message දාන කට්ටියන්ට. ඒක නිසා ඔන්න මතක ඇතුව ඔයා description එකේ තියෙන link එක කරහා Binance account එකක් හදාගෙන WhatsApp එකට message එකක් දාන්න. අනිවාර්යයෙන්ම මේ සියලුම දේවල් ඔයාලට නොමිලේ ලැබෙන්නේ. ඒ වගේම ඔයාලට account සම්බන්ධ ගැටලු ආවොත්, login සම්බන්ධ ගැටලු ආවොත් ඕනෑම අවස්ථාවක මාව සම්බන්ධ කරගෙන ඔයාලට ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. මොකද මම Binance KOL කෙනෙක්. හරි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු අලුත්ම අප්ඩේට් වලට අනුව Binance account එකක් හදාගන්න. ඒ වගේම description එකේ තියෙන link එක කරා Binance account එකක් හදන හැම කෙනෙකුටම
110කින් ට්‍රේඩින් ෆී එක අඩු කරගන්න පුළුවන් මුළු ජීවිත කාලෙටම. ඊට අමතරව USDT 100කට වඩා ට්‍රේඩින් ෆී රිබේට් වවුචර්ස් බෝනස් වලට නොමිලේ ලබා ගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක හරහා Binance account එකක් හදාගත්තොත්. දැන් මම කියලා දෙන්නම් ඔයාලට Binance account එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නෙවෙයි. මේ account එක හදන අවස්ථාවේ සජීවීව වීඩියෝ කරලා ඔයාලට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැති විදියට හදන විදිය ස්ටෙප් බයි ස්ටෙප් කියා දෙන වීඩියෝ එකක්. ඒ නිසා ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ Binance account එක හදාගද්දි. මේකේ හැම දෙයක්ම ඔයාලට පිළිවෙලට පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් දැන් අපි යමු Binance account එකක් හදාගෙන එන්න. හරි. දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන මේ YouTube එකේ තියෙනවා මෙන්න මේ හරියේ more කියලා. මේ තියෙන්නේ මෙන්න මේ more කියන තැන ටච් කරන්න. මේ more කියන තැන ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට ඕපන් වෙනවා. මෙන්න මෙතන තියෙනවා උඩ ලින්ක් එකෙන් ජොයින් වෙලා account එකක් හදන්න කියලා. මේ අර ඇඟිල්ලෙන් උඩ ලින්ක් එක පෙන්නනවා. එතන තියෙනවා නිල් පාටින් ලින්ක් එකක්. මෙන්න මේ ලින්ක් එක තමයි ඔයාලා ටච් කරන්න ඕනේ. මේ මෙතන තියෙන්නේ මෙන්න මේ නිල් පාට ලින්ක් එක ටච් කරන්න. මේ නිල් පාට ලින්ක් එක ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට ඕපන් වෙනවා. හරි. දැන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඊමේල් එක හරි ෆෝන් නම්බර් එක හරි ඇඩ් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ඊමේල් එක හරි ෆෝන් නම්බරේ හරි මෙන්න මෙතෙන්ට ඇතුළත් කරගන්න තියෙන්නේ. හරි. මම දැන් මගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරලා account එක හදන්න යන්නේ. ඒක නිසා මම මෙන්න මෙතෙන්ට මගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරගන්නවා. ෆෝන් නම්බර් එක ඇතුළත් කරගන්න මෙන්න මෙතන ටච් කරගන්න. ටච් කරද්දී මේ විදියට නම්බර්ස් ඇඩ් කරන්න එනවා. ඔයාගේ නම්බරේ මෙන්න මෙතෙන්ට ඇතුළත් කරගන්න. හරි. ඔන්න දැන් මම ෆෝන් නම්බර් එක මෙතෙන්ට ඇතුළත් කරගෙන තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කහ පාටින් continue කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ කහ පාට තියෙන මේ continue බටන් එක ටච් කරගන්න. මේක ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් verification code කියලා එනවා. දැන් ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් ගිහිල්ලා ඇති. ඒ කෝඩ් එක ලබා ගන්න. මේ කෝඩ් එක ඔයාලට මැසේජ් එකක් කරහා එන්නේ. ඔයා යන්න ඔයාගේ මැසේජ් චෙක් කරන්න ඔයාට කෝඩ් එක ඇවිල්ලා ඇති. හරි. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා මේ තියෙන්නේ. මේ හරිය ඇවිල්ලා තියෙනවා පොඩි කෝඩ් එකක්. මෙන්න මේ විදියටම කෝඩ් එකක් ඔයාටත් ඇවිල්ලා ඇති. මේ කෝඩ් එක නෙවෙයි ඔයාට ආව කෝඩ් එක මතක තියාගන්න නැත්නම් ලියා ගන්න නැත්නම් මේක කොපි කරගෙන ආපහු යන්න Binance app එකට. ඊට පස්සේ මෙන්න මෙතන මේ verification code කියන තැනට ඔයාගේ කෝඩ් එක ඇතුළත් කරගන්න. හරි. මම මේ විදිහට කෝඩ් එක ඇතුළත් කරගත්තා. මේ විදිහට කෝඩ් එක ඇතුළත් කරාම අය මොනවත් ටච් කරන්න දෙයක් නැහැ. ඔයා හරියට ඇතුළත් කරා නම් ඊළඟට එනවා create password කියලා. ඒ කියන්නේ ඔයාගේ account එකට password එකක් ඇතුළත් කරගන්න තියෙන්නේ. දැන් ඔයා හොඳ password එකක් මෙතෙන්ට ඇතුළත් කරගන්න. password එකක් ඇතුළත් කරද්දී මතක තියාගන්න අකුරු ඉලක්කම් 8කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම numbers තියෙන්න ඕනේ. ඒ වගේම capital අකුරු simple අකුරු භාවිතා කරන්න ඕනේ. සරලයි. ඒ කියන්නේ ඔයා යොදන password එක 8කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අකුරු හරි ඉලක්කම් හරි 8කට වඩා වැඩි වෙන්න ඕනේ. capital අකුරු තියෙන්න ඕනේ. simple අකුරු තියෙන්න ඕනේ සහ numbers තියෙන්න ඕනේ. හරි. දැන් ඔයා මෙතෙන්ට හොඳ මතක හිටන password එකක් ඇතුළත් කරගන්න. හරි. ඔයාට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මම password එකක් ඇතුළත් කරගත්තා. නිවැරදිව password එකක් ලබා දුන්නාන් පස්සේ මෙන්න මේ හරි තුනක් කොළ පාටින් වැටෙන්න ඕනේ. මේ පළවෙනි එකෙන් අදහස් වෙන්නේ අකුරු ඉලක්කම් 8කට වඩා වැඩි වෙනවා. ඊළඟ එකේ අදහස් වෙන්නේ ඔයා මේ යොදපු password එකේ numbers තියෙනවා. ඊළඟ එකෙන් අදහස් වෙන්නේ simple අකුරු capital අකුරු පාවිච්චි කරලා තියෙනවා කියන එක. හරි. දැන් ඔන්න මම password එකක් හොඳ ලබා දීලා තියෙන්නේ. ඊළඟට මේ කහ පාට තියෙනනේ continue කියලා බටන් එක. මෙන්න මේක ටච් කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න account එකක් හදද්දී වැදගත්ම වෙන දේ ඒ තමා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම ලබා දුන්න link එක හරහා account එක හදාගත්තා නම් මෙන්න තියෙනවා 110ක commission rebate එකක් ඔයාලට ලැබෙනවා කියලා. ඉතින් මතක තියාගන්න accounts හදද්දී ඔයාට link ලබා දෙන අය මෙන්න මේ commission එක මේ 110ක් ආපහු ලැබෙන එක ඔයාලට ලබා දෙන්නේ නැහැ. මෙන්න මේක ලැබෙන එකෙන් ඔයාලට හොඳ ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න account එකක් හදද්දී අනිවාර්යයෙන්ම
මෙන්න මේ විදිහට 110කින් ට්‍රේඩින් ෆ්‍රී අඩු වෙන ලින්ක් එකක් පාවිච්චි කරන්න. හරි. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න කහ පාටින් බටන් එකක් තියෙනවා next කියලා. මෙන්න මේ බටන් එක ටච් කරගන්න. හරි. ඊළඟට තියෙන්නේ app එක download කරන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම official app එක download කරන්න ඕනේ. මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා Android download කියලා. මම Android දුරකථනයක් නම් පාවිච්චි කරලා account එක හදාගන්නේ Android download කියලා එන්නේ. ඔයා Apple දුරකථනයක් පාවිච්චි කරලා හදනවා නම් ඔයා Apple device එකක් නෑ. කියන්නේ iPhone එකක් නම් පාවිච්චි කරේ App Store කියලා ඇති. මෙන්න මේක touch කරගන්න මේ කහ පාට බටන් එක. ඊළඟට බලා ගන්න පුළුවන් open with කියලා එනවා. මේ Android දුරකථනයක් පාවිච්චි කරන නිසා මෙන්න මෙතන තියෙනවා මේ Google Play Store කියලා. මෙන්න මේක touch කරන්න. මේක touch කරලා ඔයාට මෙතන just 1 කියන එක ලබා දෙන්න පුළුවන්. නැත්නම් always කියන එකත් ලබා දෙන්න පුළුවන්. මම මෙතන මේ just 1 කියන එක ලබා දෙනවා. හරි. ඊළඟට බලා ගන්න පුළුවන් මේ විදිහට Google Play එකෙන් මේ Binance app එක install කරන්නද කියලා අහනවා. මේ නිල් පාට තියෙනව නේද install කියලා බටන් එකක්. මේ තියෙන්නේ මෙන්න මේක touch කරගන්න. හරි. මෙන්න මේක touch කරාම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න Binance app එක දැන් ඔයාගේ ෆෝන් එකට download වෙනවා. හරි. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් ඔයාගේ ෆෝන් එකේ Binance app එක install වෙනවා. මේක install වුණාන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් open කියලා නිල් පාටින් වැටෙනවා මේ තියෙන්නේ. මෙන්න මේ නිල් පාටින් තියෙන මේ open කියන තැන touch කරගන්න. හරි. ඊළඟට බලා ගන්න පුළුවන් මේ විදිහට open වෙනවා. මෙන්න මෙතනදී අහන්නේ ඔයා Binance Pro Mode එකට switch වෙන්න කියලා. මොකද account එකක් හදාගද්දි මුලින්ම ඔයා ඉන්නේ Binance Lite app එකේ. ඒ කියන්නේ ඔයා මේ පාවිච්චි කරන app එකේ app version දෙකක් තියෙනවා. Binance Lite කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ simple interface එකක් තියෙන. ඒ වගේම Binance Pro කියලා තියෙනවා. ඔයාලා Binance Pro කියන එක තමයි යන්න ඕනේ. මම මෙතන okay කියන එක touch කරනවා. සමහරට ඔයාට මේක එන්නෙත් නැති වෙයි. සමහර විට එන්නත් ඉඩ තියෙනවා. හරි. ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයා ක්‍රිප්ටෝ වලට අලුත් කෙනෙක්ද නැත්නම් ඔයාට හොඳ දැනුමක් තියෙනවද කියලා. ඔයා අලුත් කෙනෙක් නම් මේ පළවෙනි එක ලබා දෙන්න. නැත්නම් ඔයාට හොඳට දැනුමක් තියෙනවා නම් මේ දෙවෙනි එක ලබා දෙන්න. මම මේකෙදි මේ පළවෙනි එක ලබා දෙනවා. හරි. ඊළඟට බලා ගන්න පුළුවන් welcome to Binance කියලා මේ විදියට වැටෙනවා. මෙන්න මෙතන පල්ලෙහාවට බලා ගන්න පුළුවන් login කියලා තියෙනවා. මතක ඇතුව මෙන්න මේ login කියන එක තමයි ඔයාලා ලබා දෙන්න ඕනේ. හරි. ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන login කියලා තියෙනවා. මේ තියෙන්නේ. එහෙනම් ඔයා මේ login එකේ ඉන්නේ. කියන්නේ account එකට log වෙන්න යන්නේ. දැන් ඔයාලා කලින් Binance account එක හදද්දි ලබා දුන්න phone number එක මෙතෙන්ට ලබා දෙන්න. ඔයා email එක ලබා දුන්නා නම් email එක මෙතෙන්ට ලබා දෙන්න. මම මෙතෙන්ට phone number එක ලබා දුන්න නිසා phone number එක ඇතුළත් කරගන්නවා. හරි. ඊළඟට මේ කහ පාට තියෙනවා continue කියලා බටන් එකක්. මේක touch කරගන්නවා. හරි. ඊළඟට password එක ඇතුළත් කරගන්න තියෙන්නේ. ඔයාට මතකනේ මම හොඳින් මතක හිටින password එක ඇතුළත් කරගන්න කිව්වා account එක හදද්දි මුල. අන්න ඒ password එක මෙන්න මෙතන මේ password කියන තැන touch කරලා මෙතෙන්ට ඒ password එක ලබා දෙන්න. හරි. දැන් ඔයාලා password එක ඇතුළත් කරගෙන මෙන්න මේ කහ පාට තියෙනනේ continue කියලා බටන් එකක් මේ තියෙන්නේ. මෙන්න මේක touch කරන්න. ඒ වගේම බැරි වෙලාවත් ඔයාට මේ ලබා දුන්න password එක අමතකයි නම් නැත්නම් වැරදි කියලා පෙන්නනවා නම් මෙතන forget password කියලා තියෙන්නේ. මෙන්න මේක touch කරලා ඔයාට පුළුවන් ඔයාගේ phone number එක හරි email එක හරි දීලා ඔයාට නැවත password එකක් හදාගන්න පුළුවන්. එහෙනම් password එක අමතක වුණා කියලා කලබල වෙන්න එපා. ඔයාට මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් මගේ phone number එක දෙනවා 076 මේ phone number එකට ඔයා message එකක් දාන්න. අපි උදව් කරනවා ඔයාට account එක හදාගන්න. හරි. ඊළඟට දැන් ඔයාලා මෙතන හරියට password එක ඇතුළත් කරගන්න ඇති කියලා මම හිතනවා. ඇතුළත් කරගත්තා නම් මේ කහ පාට තියෙන continue කියලා button එක මෙන්න මේක touch කරගන්න. හරි. ඔන්න ඊළඟට තමා වැදගත්ම අවස්ථාව ආවේ. ඒ තමා ඔයාගේ account එක verify කරන්න තියෙන්නේ. හරි. ඔන්න දැන් අපිට account එක verify කරන්න කියනවා. දැන් ඔයාලා ඔයාගේ account එක verify කරන්න ඕනේ. ඔයාට අවශ්‍ය නම් මෙන්න මෙතන මේ කතිර සලකුණක් තියෙන්නේ. මෙන්න මේක touch කරන්න. ඊළඟට මෙතන තියෙනවා verify later කියලා. මේක touch කරලා ඔයාට පස්සේ account එක verify කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් මම දැන් එතන touch කරගන්නම්. එතකොට මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනදී අහන්නේ notification ලබා දෙන්නද කියලා. මම එපා කියන එක ලබා දෙනවා. නැවතත් මේ විදිහට වැටෙනවා verify කරන්න කියලා මම later කියන එක ලබා දෙනවා.
හරි. දැන් ඔන්න මම Binance app එකේ ඉන්නේ. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන verify now කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරලා ඔයාට ඕනෙම වෙලාවක account එක verify කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලා account එක හදනවා නම් account එක verify කරගන්න. මොකද account එක verify කරගන්නේ නැතුව account එක පාවිච්චි කරන්න බෑ. වැඩක් නෑ පාවිච්චි කරාට. ඒක නිසා දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද account එක verify කරගන්නේ කියලා. හරි. දැන් ඔයාලා මෙන්න මෙතන verify now කියන තැන ටච් කරගන්න. මේ වම් පැත්තේ උඩම ඉරි කැලි තුනක් තියෙනවා. මේක ටච් කරාම මෙතන මේ account එක verified නැද්ද කියලාත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන unverified තියෙන්නේ. මෙන්න මෙතන මේ ඊතලයේ ටච් කරලත් ඔයාලට අවශ්‍ය නම් මේ ඊතලයේ ටච් කරාම account එක verify කරන තැනට යන්නේ. මෙතන මේ verification කියන තැනට ගිහිල්ලා නැවත account verify කරගන්න පුළුවන්. හරි. ඔන්න අර කලින් තිබුණු තැනටම ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් මේ home screen එකේ නැත්නම් මේ Binance app එකේ මුල මේ verify now කියලා තියෙනවා. මේක ටච් කරගත්තත් ඔයාට එතෙන්ටම යන්න පුළුවන්. මේ කැමති විදියකට ඔයාට කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි. දැන් account එක verify කරන්න යන්නේ. account එක verify කරද්දී ඔයාට document එක විදිහට ID card එකක් නැත්නම් passport එකක් එහෙමත් නැතිනම් driving license එකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතනදී account එක verify කරන්න මේ විදිහේ පරණ ID එකක් වුණත් use කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. verify වෙනවා. ඊට අමතරව මේ අලුතින් එන මේ වගේ card එකක් තියෙන මේ ID එක වුණත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔයාට driving license එකක් තියෙනවා නම් driving license එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ passport එකක් තියෙනවා නම් මේ passport එක පාවිච්චි කරලත් account එක verify කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ගාව අලුත් ID එකක් තිබ්බත් ගැටලුවක් නැහැ. පරණ ID එකක් තිබ්බත් ගැටලුවක් නැහැ. driving license එක තිබ්බත් ගැටලුවක් නැහැ. passport එක තිබ්බත් ගැටලුවක් නැහැ. මේ ඕනෑම ක්‍රමයකින් account එක verify කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඔයාට ID card එකක් තියෙනවා නම් පරණද අලුත්ද කියලා ගැටලුවක් නැහැ. ID card එක පාවිච්චි කරන්න පුළුවන්. passport එක පාවිච්චි කරනවා නම් මේ passport කියන තැන ටච් කරන්න ඕනේ. driving license එක නම් ඔයා ළඟ තියෙන්නේ මේ driving license එක තියෙන්නේ. මෙන්න මේක ටච් කරලා ඔයාට account එක verify කරගන්න පුළුවන්. දැන් ඔයා ළඟ තියෙන්නේ මොකක්ද? ඒක උඩ ටච් කරගන්න. මම අද පරණ ID card එකක් use කරලා තමයි මේ account එක verify කරන්නේ. එහෙනම් මේ ID card කියන තැන මම ටච් කරගන්නවා. අලුත් ID card එකක් උනත් මෙතන තමයි ඔයාලා ටච් කරගන්න ඕනේ. ඔයා ළඟ තියෙන්නේ මොකක්ද? ඒක මෙතනදී තෝරලා ටච් කරගන්න. ඊළඟට මේ කහ පාට තියෙනනේ continue කියලා බටන් එක. මෙන්න මේක ටච් කරගන්න. හරි. ඔයාට මේ account එක verify කරගන්න පුළුවන්. ඔයා ළඟ ID card එකේ photos තියෙනවා නම් ඒ photos upload කරලත් පුළුවන්. නැත්නම් ඔයාට ඔයාගේ කැමරාව ආධාරයෙන් ෆොටෝ කැප්චර් කරලා ඒ කියන්නේ ෆොටෝ එකක් අරගෙන ඔයාගේ කැමරාව පාවිච්චි කරලා ඔයාට account එක verify කරගන්නත් පුළුවන්. මෙතනදී ඔයා ළඟ තියෙන device එක කැමරාව quality නැත්තම් මේ පළවෙනි මේ upload photo කියන එක touch කරලා continue කියන එක දුන්නොත් ඔයාට ගොඩක් හොඳයි කියලා හිතනවා. මෙතනදී ඔයාගේ යාළුවෙකුගේ හොඳ phone එකක් තියෙනවා නම් ඒකෙන් ඔයා verify කරන්න යන document එක කියන්නේ ID card එක හරි නැත්නම් passport එක හරි නැත්නම් driving license එක හරි ඒ කැමති එකක photos ලබාගෙන ඔයාගේ phone එකට දාගෙන මේ upload කියන එතන ලබා දීලා continue කියන එතන ලබා දීලා ඔයා ලබා දෙන එකේ ඉදිරිපස පිටුපස image ලබාගෙන ඒවා මෙතනට ලබා දීලා ඔයාට account එක verify කරගන්න පුළුවන්. ඒ විදිහම තමයි මේ take picture කියන එකත් ඒකම තමයි. මොකද මේකෙදි වෙන්නේ ඔයාගේ කැමරාව සාමාන්‍ය quality නම් ඔයාට මේක use කරන්න පුළුවන්. මේ කැමතියක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ take picture කියන එක ලබා දීලා මේ continue කියන එක ලබා දෙනවා. හරි. මේක ලබා දෙද්දි මේ විදියට Binance app එකට ඔයාගේ pictures ලබා ගන්න, records video ලබා ගන්න අවසර දෙනවද කියලා අහනවා. මම මේ app එක පාවිච්චි කරනකොට කියන එක ලබා දෙනවා. මේ පළවෙනි එක. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ මෙතන වැටෙනවා scan the front side. ඒ කියන්නේ ඔයාගේ ID card එකේ හරි නැත්නම් driving license එක නම් නැත්නම් passport එක නම් ඒකේ මේ පළමු පෙදෙස ඒ කියන්නේ ඔයාට පේන මුල් පෙදෙස ස්කෑන් කරගන්න කියලා. ඔයාට කරන්න තියෙන්නේ හොඳ ආලෝකමත් තැනකට යන්න, හොඳට පේන තැනකට යන්න, ගිහිල්ලා ඔයාගේ ડોකියුමන්ට් එක, ඒ කියන්නේ ID card එක නම් නැත්නම් driving license එක නම් ඒ මොකක් හරි ඔයා ඒක හොඳ පැහැදිලි පසුතලයක තබලා, ඒ කියන්නේ සුදු පාට කඩදාසියක හරි නැත්නම් හොඳට පේන තැනක
ඒ කියන්නේ වෙනම කැපිලා පේන තැනක ඒක තියන්න. ඔයාගේ ડોකියුමන්ට් එක ID කාඩ් එක නම් ID කාඩ් එක තියලා ඒකේ ඉදිරිපස මෙන්න මේකට කැප්චර් කරගන්න තියෙන්නේ. දැන් මම මේක කරන හැටි පෙන්නන්නම්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ස්කෑන් ෆ්‍රොන්ට් සයිඩ් කියලා වැටෙනවා. මේ දැන් මේකේ වැටෙනවා එහා පැත්ත හරවන්න කියලා. ඒ කියන්නේ මේ ID කාඩ් එකේ පිටුපස හරවන්න කියලා මේ විදියට වැටෙනවා. මේ තියෙන්නේ මේ විදියට වැටෙනවා. දැන් ඔයා ID කාඩ් එකේ පිටුපස හරවලා නැවත ස්කෑන් කරගන්න ඕනේ. කියන්නේ කැමරාව හොඳට පේන විදියට ලං කරගන්න ඕනේ. හරි ඊළඟට මෙතන හරි සලකුණක් වැටෙනවා. හරි සලකුණක් වැටිලා මෙන්න මේ විදියට check in image quality කියන එක වැටෙනවා. හරි ඔන්න අපි පළවෙනි ටාස්ක් එක කරා. දැන් තියෙන්නේ ඔයාගේ මුහුණ ආධාරයෙන්. ඒ කියන්නේ ඔයාට කට අරින්න කියනවා, ඇස් ගහන්න කියනවා. ඔයාගේ මුහුණ වෙරිෆයි කරගන්න යන්නේ. මේක වැදගත්. ඉතින් මේක කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා සන්ග්ලාස් වගේ යූස් කරන්න එපා. ඊට අමතරව කැප් වගේ යූස් කරන්න එපා. හොඳින් ඔයාගේ ස්වභාවික මුහුණ හොඳට පේන විදියට ඒ ස්ථානයකට යන කියන්නේ හොඳට ආලෝකමත්ව තියෙන්නත් ඕනේ. අඳුරු තැනක මේක කරන්න එපා. හොඳට ආලෝකමත්ව තියෙන තැනකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා කන්ටිනියු කියලා කහපාට බටන් එකක්. මේ තියෙන්නේ මෙන්න මේක ටච් කරගන්න. හරි සමහර අවස්ථාවන් වල මෙන්න මේ විදියට පෙන්නයි. මෙතනදී ඔයා කරන්න ඕනේ බැක් වෙන්න ඕනේ. මොකද හරියට මේ ඇප් එක වගේ කැම් එක අරගෙන නැහැ. බැක් වෙන්න ඕනේ. බැක් වුණාම මේ විදියට වැටෙනවා නැවතත් කන්ටිනියු කියන එක ලබා දෙන්න. හරි ඊළඟට ඔයාලට බලා ගන්න බලන්න මේන් ඕපන් වුණා. මෙන්න මේ මුහුණ ඔයාලට තියෙනවනේ මේකේ මේ පෙන්නලා. මෙන්න මේ මුහුණ හරියටම කැමරාව එහා මෙහා කරලා ඔයාගේ මුහුණ ලබා දෙන්න තියෙන්නේ. කල්ලගන්න nod your head මේ උස්සන්න මේ පල්ලට මේ පැත්තට. ඔව් උඩ පල්ලට දාන්න. දිගටම කරන්න. මේ විදියට මේ ඇප් එකෙන් කියනවා කරන්න ඕනේ දේ. හරි ඊළඟට බලා ගන්න පුළුවන් ඔයා මේක හරියට කරේ නැත්නම් මේ විදියට වැටෙනවා. නැවත try again කියන එක ලබා දෙන්න. හරි මෙතනදී මෙන්න record video කියන එක ලබා දෙනවා. මම I am ready කියන එක ලබා දෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට ලං කරන්න කියලා එනවා. දෙපැත්තට හරවන්න. ඊළඟට දෙපැත්තට හරවන්න කියලා හිමීට ඊළඟට අප්ලෝඩින් මීඩියා කියලා වැටෙනවා. ඒ කියන්නේ දැන් ඔයා මේ ලබාගත්තේ ඔයාගේ ෆොටේජ් එක අප්ලෝඩ් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට වෙරිෆයි කරන්න පුළුවන්. ඔයාලා පළවෙනි ආකාරයේදී ඔඩියෝ හෙඩ් කියලා කියන්නේ හිස ඉහළ පහළ යවන්න කියන එක ඒකේ කියනවා කරන්න ඕනේ දේ. ඒ දේ හරියට කරොත් ඔයාට ඒත් කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව ඉක්මනට එතනදිත් වෙරිෆයි වෙනවා. හරි ඊළඟට බලා ගන්න පුළුවන් මේ දේ ප්‍රොසෙසින් කියලා වැටෙනවා. හරි ඔන්න ඊළඟට ඔයාගේ ඉන්ෆෝමේෂන් ලබා දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ තොරතුරු ලබා දෙන්න තියෙන්නේ. නැෂනලිටි එක ලබා දෙන්න තියෙනවා. ඔයා ශ්‍රී ලාංකිකයෙක්ද? මෙන්න මෙතන ඔයා ශ්‍රී ලාංකිකයෙක් නම් මෙතන ශ්‍රී ලංකාව කියලා වැටෙනවා. ඒ කියන්නේ ඔයා ලංකාවේ account එක හැදුවා නම් ඔයා වෙනත් රටක ඉඳන් account එක හදනවා නම් සමහරට ඒ රටට අදාළව වැටේ. දැන් ජපානයේ නම් ජපානයේ කියලා වැටේ. ජපාන් කියලා වැටේ. ඔයා ලාංකිකයෙක් නම් ඔයා මෙතෙන්ට ශ්‍රී ලංකාව කියන එක තෝරන්න ඕනේ. වෙන රටක ඉඳලා හදනවා නම් ඒ රට වැටෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා. එහෙනම් ඒ රටේ තමයි වැටෙන්නේ. ඔයා එතනදී
ශ්‍රී ලාංකික කෙනෙක් නිසා ඔයා ශ්‍රී ලංකා කියන එක ලබා දෙන්න ඕනේ. ඔයා එහෙ ජාතිකත්වය ලබාගෙන තියෙනවා නම් ඔයාට එහෙ එක ලබා දෙන්න කිසි ගැටලුවක් නැහැ. නමුත් ඔයා ශ්‍රී ලාංකිකයෙක් නම් ශ්‍රී ලංකාව කෙනෙක් ලබා දීලා account එක හදාගෙන යන්න ඕනේ. ඒ විදේශ රටක ගියපු අය account හදද්දි තමයි ඒ ගැටලුව එන්නේ. ඔයාට මොනවා හරි ගැටලුවක් ආවොත් WhatsApp message එකක් දාන්න මම ඔයාට උදව් කරනවා ඔයාට එන ගැටලු වලට. හරි. ඊළඟට ඔයාගේ මෙතන නම ඇතුළත් කරගන්න තියෙන්නේ. මෙන්න මෙතෙන්ට නම ඇතුළත් කරගන්න. පළමු නම, මැද නම, ඊළඟට උපන් දිනය ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට මෙතෙන්ට ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න තියෙන්නේ. හරි. අපි මුලින්ම මෙන්න මෙතෙන්ට පළමු නම ඇතුළත් කරගමු. සමහර විට මෙන්න මෙතෙන්ට ඔටෝ නම් ලබා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ID එක ස්කෑන් කරලා නම ලබා ගන්නත් පුළුවන්. ඉතින් සිංහල අකුරු වලින් ලබා ගදී යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට ඕන නැවත නම සකස් කරගන්න පුළුවන්. හරියට නම අරන් තියෙනවා නම් ඒක කන්ටිනියු කරලා ලබා දීගෙන යන්න. හරියට නම අරගෙන නැත්නම් ඔයා නිවැරදිව නම ඇතුළත් කරගන්න. ඊළඟට පළමු නම මේ පළවෙනි තැනට ඇතුළත් කරගන්න. ඊළඟට මැද නම ඇතුළත් කරගන්න. ඊළඟට අවසානට වාසගම ඇතුළත් කරගන්න. ඊළඟට ඔයාගේ උපන් දිනය මෙතෙන්ට ඇතුළත් කරගන්න. ඊළඟට මෙතන මේ කහපාට බටන් එක ටච් කරලා පල්ලෙහාට යන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්‍රස් එක ඇතුළත් කරගන්න තියෙනවා. ඔයාගේ ID එකේ සඳහන් වන ඇඩ්‍රස් එක මෙන්න මෙතෙන්ට ඇතුළත් කරගන්න. හරි. ඊළඟට මෙන්න මෙතෙන්ට postal code එක ඇතුළත් කරගන්න තියෙනවා. ඔයාට ලියුම් එන තැපල් කන්තෝරුවට අයත් කෝඩ් එක. උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා ඉන්නේ මිහින්තලේ. එහෙනම් මිහින්තලේ නගරයෙන් වෙන තැපල් කන්තෝරුවෙන් නම් ඔයාට එන්නේ මිහින්තලය postal code කියලා Google එකේ ටයිප් කරලා සර්ච් කරාම ඔයාට ඒ කෝඩ් එක ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මම මේ account එක හදන්නේ පඩිකාර මඩුව ප්‍රදේශයේ. එතකොට මට තැපල් කන්තෝරුව තියෙන්නේ පඩිකාර මඩුවෙම තමයි. එහෙනම් මම Google එකේ පඩිකාර මඩුව postal code කියලා සර්ච් කරගන්නවා. මම දැන් ඔයාට ඒක කරන හැටි පෙන්නන්නම්. postal code ඊළඟට සර්ච් කරගන්නවා. පල්ලෙහාට යනවා. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ. මේ විදියට ඔයාට Google එකෙන් ලබා දෙනවා. මේ මෙතන තියෙනවා මේ පල්ලෙහාට ආවන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ post code කියලා තියෙන්නේ. මේ වැටෙනවා මේ 50යි 338. මෙහෙම ටච් කරාම ඔයාට එකකට ගිහිලා බලන්න පුළුවන්. මෙන්න කෝඩ් එක. මේක ලබා ගන්න ලින්ක් එක මම ඔයාට ලබා දෙන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාගේ ප්‍රදේශය සර්ච් කරගෙනත් ඔයාට ලබා ගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ postal code එක තමයි 50යි 338. ඔයා ලබා දෙන්න ඕනේ ඔයාගේ ප්‍රදේශයට අයත් postal code එක. හරි මම postal code එකත් මෙතෙන්ට ලබා දුන්නා. ඊළඟට city එක ලබා දෙන්න තියෙනවා. ඔයාගේ නගරය ළඟම නගරය ලබා දෙන්න. හරි. ඒ විදිහට ලබා දීලා මේ තියෙනවා මෙතන කහපාට continue කියලා බටන් එකක්. මෙන්න මේක ටච් කරගන්න. හරි. ඔයාට බලා ගන්න පුළුවන් account එක under review කියලා වැටෙනවා. ඒ කියන්නේ දැන් මේ ඔයාගේ account එක ඒගොල්ලෝ verify කරගන්නවා මේ ඔයාමද නිවැරදි තොරතුරුද ලබා දුන්නේ කියලා. ඉතින් විනාඩි 30ක් වගේ පුංචි කෙටි කාලයක් ඇතුළත account එක verifyද නැද්ද කියලා ඔයාට සඳහන් වෙනවා. මෙන්න මෙතන go to home page කියලා කහපාට බටන් එකක් තියෙනවා. මේක ටච් කරගන්න. මේක ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට open වෙනවා. okay කියන එක ලබා දෙන්න. මෙතන වැටෙනවාට මේ ඔයාගේ account එක verify වෙන ගමන් තියෙන්නේ. ඉතින් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් unverified කියලා රතු පාටින් වැටෙනවා. verify වුණොත් කොළ පාටින් verified කියලා වැටෙනවා. හරි. account එක verify වෙලාද කියලා බලන්න මේ වම් පැත්තේ උඩම තියෙනවා ඉරි කැලි තුනක්. මේ ඉරි කැලි තුන ටච් කරන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාගේ ID එක ඊළඟට මේ pending කියලා තියෙන්නේ. මේ pending කියලා තියෙන තාම verify වෙන ගමන් තියෙන්නේ. මෙතන කොළ පාටින් verified කියලා වැටුනොත් account එක verify, රතු පාටින් unverified කියලා වැටුනොත් නැවත account එක verify කරන්න ඕනේ. ඉතින් හරියට ඔයා තොරතුරු ලබා දුන්නා නම් කිසිම ගැටලුවක් නැහැ. account එක verify වෙනවා. මොනවා හරි ගැටලුවක් ආවොත් ඔයාට 076 කියන WhatsApp නම්බරයට message එකක් දාන්න අපි උදව් කරනවා account එක කිසිම ගැටලුවක් නැතුව හදාගෙන verify කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩි කිහිපයක් ඇතුළත මෙන්න account එකත් verify වෙලා තියෙනවා. ඔන්න මම කියන විදියට නිවැරදිව ඔයා account එක හදාගත්තා නම් විනාඩි කිහිපයක් ඇතුළත account එක හදාගෙන
account එක verify කරගන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය නම් මෙන්න මේකේ මේ වෙලාව බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොච්චර ඉක්මනට account එක හැදුවද සහ account එක verify කරාද කියලා. ඉතින් මීටත් වඩා ඉක්මනට account එක හදා ගන්න පුළුවන්. නමුත් ඔයාලට මේක පැහැදිලිව කියලා දෙන්න ඕනේ නිසා තමයි වීඩියෝ එක දිග වෙලා තියෙන්නේ. හරි. ඔන්න මම Binance account එක හදාගෙන ඉතාමත් කෙටි කාලයක් ඇතුළත account එක verify කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දුන්නා. දැන් මම කියලා දෙන්න යන්නේ වැදගත්ම අවස්ථාවක්. ඒ තමා කොහොමද අපි නොමිලේ මුදල් හොයන්නේ. Binance account එකක් හදාගෙන නොමිලේ මුදල් ලබා ගන්නේ කොහොමද කියලා තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි verify කරගත්තට පස්සේ ඔයාගේ app එක update වෙනවා. මෙන්න මෙතන ඔයාට පෙන්නයි buy or deposit crypto කියලා. ඔයාට බලා ගන්න පුළුවන් USDT 30ක්. ඒ කියන්නේ rewards විදියට නැත්නම් ඔයාට නොමිලේ USDT 30ක් ලබා ගන්න පුළුවන්. USDT 30ක් කියලා කියන්නේ අද කාලේ ගත්තොත් සාමාන්‍ය රුපියල් 9000කට වඩා වැඩි මුදලක්. මෙන්න මේ ඔයාට trading fee rebate vouchers විදියට තමයි ලැබෙන්නේ. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නම්. තවත් අමතරව rewards හොයන්නේ කොහොමද කියලා. තවත් අමතරව මුදල් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මේ විදියට මුදල් හොයන්න තියෙන්නේ ඔයාට මේ පළවෙනි ටාස්ක් එක නැත්තම් මේ USDT 30ක් ලබා ගන්න තියෙන. ඒ කියන්නේ රුපියල් 9000කට වඩා වැඩි මුදලක් ඔයාට ලැබෙනවා. ඔයාගේ Binance ගිණුම top up කරගත්තාම funds add කරගත්තාම සරලවම කිව්වොත් ලංකාවේ ඔයාට තියෙන Binance P2P හරහා ක්‍රිප්ටෝ මිලදී ගැනීමක් කරන්න. ඉතින් එහෙම කරන්නේ කොහොමද කියලා මම මුල ඉඳලා සරලව කිසිම ගැටලුවක් වෙන්නේ නැති විදිහට කොහොමද USDT මිලදී ගැනීම කරන්නේ විකුණන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ වීඩියෝ එක බලන්න ඕන නම් දැන්ම අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද මම මේ අරගෙන ඉන්නේ වීඩියෝ සීරීස් එකක්. මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙනවා. සාමාන්‍ය ඔයාලා රුපියල් 30000ක් දීලා කරන කෝස් එකකට වඩා වැඩි දැනුමක් නොමිලේ ලබා ගන්න පුළුවන් මේ හරහා. ඒවා අරගෙන ඉන්න අපේ YouTube නාලිකාවේ සහ මේ Facebook එකේ නිසා මතක ඇතුව Facebook එකෙන් බලනවා නම් ඔයාලා Facebook එක follow කරන්න, YouTube එකෙන් බලනවා නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි. ඉතින් deposit කරගන්න තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් තවත් අමතරව rewards ලබා ගන්න පුළුවන්. මේ වම් පැත්තේ උඩම තියෙනවා ඉරි කෑලි 3ක්. මේ තියෙන්නේ. මෙන්න මේ ඉරි කෑලි 3 touch කරගන්න. මේක ටච් කරාම මේ විදිහට එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ verified කියලා කොළ පාටින් වැටලා තියෙනවා. ඒ කියන්නේ account එක verify. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් reward hub කියලා මේ තියෙනවා. මෙන්න මේ reward hub කියන එක උඩ ටච් කරන්න. හරි reward hub කියන උඩ ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට දැනට points තියෙනවා නම් points මේ හරිය පෙන්නනවා. මේ තියෙන points කියලා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන vouchers කියලා තියෙනවා. මෙතන vouchers තියෙනවා නම් පෙන්නනවා. ඉතින් මේ vouchers ලබා ගන්න නම් ඔයාලා මෙන්න මේ ටාස්ක් කරන්න ඕනේ. අර පළවෙනි ටාස්ක් එක තමයි මම ඔයාලට කලින් කිව්වේ. ඔයාලට ඔයාගේ account එක deposit කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ top up කරගන්න තියෙන්නේ ඔයාගේ මේ Binance කිනුම. මේ දෙවෙනි එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා තවත් ටාස්ක් ගණනාවක් අපිට කරන්න. මේ තියෙන්නේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් USDT 100ක trading fee rebate voucher එක ලබා ගන්න පුළුවන් මේ පළවෙනි ටාස්ක් එක කරොත්. දෙවෙනි එක ඔයාලට බලා ගන්න පුළුවන් USDT 50ක trading fee rebate voucher එක ලබා ගන්න පුළුවන් දෙවෙනි එක කරොත්. මෙන්න තුන්වෙනි එක බලා ගන්න පුළුවන් USDT 200ක trading fee rebate voucher එක ලබා ගන්න පුළුවන්. මෙන්න තවත් ටාස්ක් එකක් තියෙනවා USDT 150ක trading fee rebate vouchers ලබා ගන්න පුළුවන්. මෙන්න අවසාන ටාස්ක් එක USDT 50ක trading fee rebate vouchers ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ දීපු link එකෙන් account එක හදාගත්තා නම් මෙන්න මේ විදියට USDT 30කට අමතරව තවත් rewards. ඒ කියන්නේ මෙතන සම්පූර්ණ එකතුව USDT 600කට වඩා වැඩි rewards ඔයාලට ලබා ගන්න පුළුවන් account එක හදාගෙන. මෙන්න මේවා ඔයාලා trade කරද්දී ඔයාලට යොදා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔයාට මේ අවස්ථා මේ vouchers ලබා ගන්න පුළුවන් අපි දීපු link එකෙන් account එක හදාගෙන account එක verify කරගෙන මේ task ටික කරොත්. ඊට අමතරව මේ link එකෙන් account එක හැදුවාම අපි ඔයාට තවත් events campaigns ලබා දෙනවා. ඒවා හරහා ඔයාට අමතරව token vouchers ලබා ගන්න පුළුවන්. ඒවා ඔයාට විකුණලා බැංකුවට මුදල් ලබා ගන්නම හැකියාව දෙනවා token vouchers. ඒවා ලබා ගන්න කොහොමද කියලා අපේ මේ YouTube නාලිකාවේ ඉදිරි වීඩියෝස් වලින් දැනුවත් කරනවා සහ අපේ Telegram channel එකේ දැනුවත් කරනවා. ඉතින්
ටෙලිග්‍රෑම් channel එකේ ඔයාලට ඕනෙම තොරතුරක් මේ ගැන ලබා ගන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව අපේ ටෙලිග්‍රෑම් channel එකට සම්බන්ධ වෙන්න. ඒකේ link එක description එකේ තියෙනවා. ඒ වගේම WhatsApp channel එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න. ඊට අමතරව අපේ VIP group එකට add වුණොත් ඔයාලට අපිව සම්බන්ධ කරගෙන කිසිම ගැටලුවක් නැතුව ඕනෙම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. VIP group එකට add වෙන්න තියෙන්නේ free. add වෙන්න තියෙන්නේ මේ අපි දීපු link එකෙන් Binance account එකක් හදාගෙන account එක verify කරගෙන WhatsApp message එකක් දාන්න තියෙන්නේ. එහෙනම් ඔන්න මෙන්න මේ vouchers ලබා ගන්න කොහොමද කියලා මම ඔයාලට සරලව දැනුවත් කරා. මේ වගේ අපිට future trade කරන්න තියෙනවා, spot trade කරන්න තියෙනවා, ඊළඟට අපේ Binance ගිණුමට deposit කරගන්න තියෙනවා. මේ වගේ පුංචි tasks තියෙන්නේ. මේවා කරන විදිය ගැන වෙනම අපි දැනුවත් කරනවා අපේ VIP group එකට add වෙන අපේ සමාජිකයන්ට. ඒ නිසා මතක ඇතුව ඒ group එකට හැමෝම add වෙන්න. සම්පූර්ණයෙන්ම නොමිලේ කිසිම මුදලක් කිසිදු අවස්ථාවක කිසිදු සේවයකට අපි ලබා ගන්නෙ නැහැ. මේවා සේරම නොමිලේ තමයි ඔයාලට දෙන්නේ. හරි. එහෙනම් දැන් මම කියලා දෙන්නම් කොහොමද මේකේ අත්‍යවශ්‍ය settings හදාගන්නේ කියලා. Binance ගිණුමක් හදාගත්තන් පස්සේ අපි මේකේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපේ ක්‍රිප්ටෝ නැත්තම් ක්‍රිප්ටෝ කියලා කියන්නේ මේවා මුදල්. අපිට ඕනෙම වෙලාවක මේවා මුදල් කරගන්න පුළුවන්, බැංකුවට සල්ලි ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ account එක ආරක්ෂා කරගන්න ඕනේ. මතක ඇතුව account එක හදද්දි ඔයාම හදන්න. මේකට ලබා දෙන password අනිවාර්යයෙන්ම ඔයාම හදලා තියාගන්න. වෙන කෙනෙක් හදලා නම් ඔයාගේ account එක අනිවාර්යයෙන්ම වෙනස් කරගෙන නැවත සකස් කරගන්න. හරි. දැන් අපි කොහොමද මේ ආරක්ෂාව වැඩි කරගන්නේ? අත්‍යවශ්‍ය settings හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙන්න මේ app එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ උඩම තියෙනවා ඉරි කෑලි තුනක්. මෙන්න මේ ඉරි කෑලි තුන ටච් කරන්න. මේ ඉරි කෑලි තුන ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපේ ප්‍රොෆයිල් එක පෙන්නලා මේ චූටි ඊතලයක් තියෙනවා. මෙන්න මේ චූටි ඊතලයේ උඩ ටච් කරන්න. හරි. ඊළඟට account info කියලා මේ විදිහට අපේ account එකේ තොරතුරු ලබා දෙන තැන එනවා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් security කියලා තියෙනවා. මෙන්න මේ security කියන මෙන්න මේ ඊතලයේ touch කරගන්න. හරි. ඊළඟට බලා ගන්න පුළුවන් security tab එක මේ විදිහට open වෙනවා. මෙන්න මෙතන ඔයාට account එකට add pass key කියන එක ලබා දීලා pass key එකක් ලබා දෙන්න පුළුවන්. මේ දෙවෙනියට තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා biometrics කියලා pass key එකක්. මේක touch කරගන්න. මේක ටච් කරගෙන ඔයාලා මෙන්න මෙතන පාස් කී එකක් ඇඩ් කරගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් fingerprint එක හරි screen lock හරි මොනවා හරි පාස් කීයක් මෙතෙන්ට ලබා දෙන්න. face verification එහෙම ලබා දෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන authenticator app කියලා තියෙනවා. මේක ටච් කරන්න. මෙන්න මේක ටච් කරලා enable කියන එක ලබා දෙන්න. මෙතනදී මේ learn more කියන එක ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Google authenticator කියලා එනවා. මෙන්න මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේකේ පාස්වර්ඩ් එක ඔයාලට ලබා දෙන්න තියෙන්නේ. කියන්නේ Binance එකෙන් අපිට ලැබෙනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක ලබා දීලා මේ authenticator එකට ලබා දීලා අපිට වෙනම පාස් කීයක් ලබා ගන්න පුළුවන්. ඒ පාස් කී එක මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට අපේ සල්ලි වෙන එකකට යවනවා නම් ලොග් වෙද්දී එහෙම වෙන account එකකින් ලොග් වෙනවා නම් මෙන්න මේ pass key එක අහනවා. එතකොට අපේ ආරක්ෂාව තව දුරටත් වැඩි කරගන්න පුළුවන්. වෙන කෙනෙකුට අපේ account එකට ඇතුල් වෙන්න බැරි වෙන්න. එතකොට මේ Google Authenticator වගේ මේ software එක නැත්නම් මේ app එකක් කරා අපිට ඒ දේ කරන්න පුළුවන්. ඉතින් කරන විදිය පියවරෙන් පියවර කියලා දෙන්න යන්නේ නැහැ. වීඩියෝ එක ගොඩාක් දිග්ගැස්සෙන නිසා ඔයාලට එහෙම අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. වෙනම මම වීඩියෝ එකක් අරන් එන්නම්. කොහොමද security තත්ත්වය වැඩි කරගන්නේ පියවරෙන් පියවර කියලා. ඉතින් අපේ VIP group එකට add වුණොත් ඒවට වෙනම වීඩියෝස් හදලා තියෙන්නේ. ඒවා අපි ලබා දෙනවා. මෙතන මේ වීඩියෝ එකේ දාන්නේ නැහැ. ගොඩක් වීඩියෝ එක දිග්ගැස්සෙන නිසා. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා email කියලා. මෙන්න මේ email කෙනෙකුට touch කරන්න. මේ add email කියන එක ලබා දීලා මෙන්න මෙතනට email address එක ඇතුළත් කරගන්න. මේ හරියට. ඊළඟට ඔයාට මෙන්න මෙතන enter verification code කියලා තියෙනවා. get code කියන එක ලබා දීලා code එක අරගෙන submit කියන එක ලබා දුන්නාන් පස්සේ email එක add වෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා password කියලා. මේ password කියන එක touch කරගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් password එක ඔයාලට change කරගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් account එක හැදුවේ නැත්නම් බැරිලාත් password එක ඔයාලට සැක සහිත නම් වෙනස් කරගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මේ වෙනස් කරගද්දී ඔයාලට සාමාන්‍යයෙන් පැය 24ක් වගේ යනවා
විත්ඩ්‍රෝවල්ස් නැත්තම් වෙන එකට මුදල් යවනවා නම් නැත්තම් P2P සෙල් කරනවා නම් වගේ පැය 24කින් පස්සේ තමා කරන්න පුළුවන්. එහෙම කරන්න හේතුව තමා ඔයාගේ account එකේ ආරක්ෂාව වැඩි කරගන්න. නැත්තම් වෙන කෙනෙක් ඇවිල්ලා account එක change කරොත් යාළුවෙක් නිකන් ඔයාව රවට්ටලා නැත්තම් වෙන පාර්ශවයක් අන්න ඒකේ නිසා ආරක්ෂාවට තමයි මේ දේ කරලා තියෙන්නේ. ඔයා සල්ලි විත්ඩ්‍රෝ කරගන්න එහෙම හිතන් ඉන්නවනම් ඒ කියන්නේ වෙන එකකට විත්ඩ්‍රෝ කරන්න නැත්තම් විකුණන්න ඔයා ළඟ තියෙන USDT හිතන් ඉන්නවනම් පැය 24කට පස්සේ තමා ඔයාට කරන්න පුළුවන් වෙන්නේ මේ පාස්වර්ඩ් එක චේන්ජ් කරයින් පස්සේ. තේරුණානේ? ඔය පාස්වර්ඩ් එක වට ඕන නම් චේන්ජ් කරගන්න පුළුවන් මේ විදියට. හරි. ඊළඟට මෙන්න මෙතන pay pin කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. මේ pay pin කියන එකෙන් අදහස් වෙන්නේ ඔයාට පුළුවන් මේකට pin එකක් ලබා දෙන්න. ඔයා කැමති pin එකක් ලබා දීලා confirm කියන එක ලබා දෙන්න. මෙතනදි වෙන්නේ ඔයාට තියෙනවා මේ Binance එකේ Binance Pay කියලා ඔප්ෂන් එකක්. ඒ Pay ඔප්ෂන් එක කරා ඕනෙම account එකකට තප්පර ගාණක් ඇතුළත මුදල් යවන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ජංගම දුරකථනයට සල්ලි ඉවර වෙලා නම් top up කරගන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා. ඒවා අපිට කරන්න පුළුවන්. ඊළඟට මෙතන phone number කියලා දෙනවා. මේක touch කරන්න. ඊළඟට ඔයාලා ළඟ තියෙන phone number එක මෙතෙන්ට ඕන නම් delete කරගන්න පුළුවන්. අලුතින් එකක් add කරගන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. මේ phone number එක මෙතනදී අපිට ඒ විදියට settings වලින් හදා ගන්න නැත්නම් වෙනස් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේකේ තවත් දේවල් තියෙනවා. ඒව ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. මේ වීඩියෝ ගොඩාක් දිග්ගැස්සෙන නිසා මම ඔයාලට මෙතනදී මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඔයාලා අලුත් අය ඒ නිසා ලොකුවට දේවල් මේක ඔළුවට දා ගන්න ඕනේ නැහැ. මේවා හරිම සරල දේවල් පියවරෙන් පියවර මම ඔයාලට කියලා දෙනවා. මෙන්න මෙතන අපිට තවත් වැදගත් වෙනවා මෙන්න මේ account activities කියලා මේ තියෙන්නේ. මෙන්න මේක. මේක touch කරගන්න. මෙන්න මේකේ ඔයාට බලා ගන්න පුළුවන් login activities ඒ වගේම security activities. ඉතින් ඔයා ෆෝන් එක කරහා log වුණා නම් ඒ තොරතුරු IP address මේ ගොඩාක් තොරතුරු ඔයාට මේකෙදි බලා ගන්න හැකියාව තියෙනවා. හරි. ඊට අමතරව මෙන්න මේ app එකේ app දෙකක් තියෙනවා. ඒ තමයි Binance Lite කියලා ඒ වගේම Binance Pro. මේ වම් පැත්තේ උඩම ඉරිකැලි තුන touch කරගන්න. මේ පල්ලෙහායින් වලට බලා ගන්න පුළුවන් Binance Lite කියලා දැන් පෙන්නනවා. මේක උඩ මම touch කරගන්නම්. දැන් ඔයාගේ Binance account එක මේ විදියට පෙන්නුවොත් ඔයා මේ ඉන්නේ Binance Lite එකේ. ඒතර මේකේ features අඩුයි. සරල interface එකක් තියෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් market එක trade කරන්න, portfolio මේ විදියට ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් deposit කරගන්න කියලා පෙන්නනවා. හරි. මේ ඉන්නේ Binance Lite එකේ. හරි. නැවත මම පෙන්නනවා මේ Binance Lite app එකේ ඉඳලා Binance Pro app එකට යන්නේ කොහොමද කියලා. මේ ඔයාට බලා ගන්න පුළුවන් වම් පැත්තේ උඩම තියෙනවා මේ තියෙන්නේ මේ Binance logo එක තියෙනවා මේක උඩ touch කරන්න මේක උඩ touch කරාම ඔයාට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා මෙන්න Binance Pro කියලා මේක උඩ touch කරන්න හරි දැන් ඔයා ඉන්නේ මෙන්න Binance Pro කියන එකේ මේකේ තමයි features සේරම තියෙන්නේ මේ විදිහට තමයි Binance Lite app එකේ ඉඳලා Binance Pro එකට යන්නේ හරි මෙතනදී මම ඔයාලට තවත් වැදගත් වෙන දෙයක් කියන්නම් ඒ තමයි ඔයාලට මොනියම් හරි ගැටලුවක් ආවොත් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙනවා මේ තියෙන අර ඉයර්ෆෝන් එක වගේ නිකන් සලකුණක් මේ උඩ මෙන්න මේක ටච් කරන්න මෙන්න මේක ටච් කළා ඔයාට පුළුවන් Binance customer care CS එකට කතා කරලා ඔයාට ගැටලුවක් තිබ්බොත් ඒ ගැටලුව निराකරණය කරගන්න මොකද මේ ගැටලුව निराකරණය කරන්න වෙන කවුරුවත් නෙවෙයි Binance team එකෙන්ම. එතකොට ඕනෙම ගැටලුවක් ඔයාට निराකරණය කරගන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු අපි ලබා දෙන්නේ ඔයාලට කිසිම ගැටලුවක් නැති විදියට මේ Binance වල වැඩ කටයුතු කරගෙන යන්න. මේවා හුඟ කට්ටිය කියලා දෙන්නේ නැහැ. නමුත් අපි කියලා දෙනවා මෙතනදී ඔයාට මේ තොරතුරු ලබා දෙන ආටිකල්ස් වෙනම තියෙනවා. මේ තියෙන්නේ රිබේට් වවුචර්ස් ලබා ගන්න කොහොමද මේ තොරතුරු එහෙම වෙනම ගන්නත් පුළුවන් ඊට අමතරව මේ ආරක්ෂිත තියෙන ගැටලු ඒවා තොරතුරු බලා ගන්න පුළුවන් ඊට අමතරව ඔයාට කෙලින්ම කෙනෙකුගේ උදව්ව ඕනේ වුණොත් හිතන්න ඔයාට හදිසියක් වෙලා මොකක් හරි මුදල් පැත්තෙන් හරි නැත්නම් account එක සම්බන්ධව ඔයාට කෙලින්ම පුළුවන් ඔයාගේ ගැටලුවට වෙනම නියෝජිතයෙක් සම්බන්ධ කරගෙන එම මොහොතේම ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් මේ හැම දෙයක්ම පියවරෙන් පියවර මම ඔයාලට කියලා දෙනවා බිඳුවේ ඉඳලා කිසිම දැනුමක් තියෙන්න ඕනේ නැහැ. ඔයාලට දැනට මේ වීඩියෝ එකෙන් මේ අවබෝධය ලබා ගන්න
මේ ගැන සරලව හැම දෙයක්ම කියලා දෙන වීඩියෝ සීරීස් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. එහෙනම් අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click ලා තියාගත්තොත් මේවා ඔයාලට මගේ හැරෙන්නේ නැතුව නරඹන්න පුළුවන්. ඒ තමයි අපේ SL tutorial කියන YouTube නාලිකාව. ඔයා YouTube එකට යන්න SLTUTORIAL කියලා type කරගෙන search කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ YouTube නාලිකාව තියෙනවා. ඒ වගේම ධනංජය සඳරුවන් කියන මගේ මේ Facebook ප්‍රොෆයිල් එක හරහා මේ සියලුම තොරතුරු ලබා දෙනවා. ඔයාට ඒ හරහාත් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතෙන් නවත්තනවා. ඉදිරියට ගොඩක් දැනුම නොමිලේ ලබා ගන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 30000කට වඩා වැඩි මුදලක් දීලා ඔයාලා හදාරන කෝස් එකකට වඩා වැඩි දැනුමක් නොමිලේ අපේ මේ YouTube නාලිකාව හරහා, Facebook හරහා, අපේ TikTok නාලිකාව හරහා සහ අපේ Telegram, WhatsApp channel හරහා ඔයාලට නොමිලේ ලබා ගන්න පුළුවන්. මේ වගේ link අපි description එකේ දාලා තිනවා. මතක ඇතුව ඒ හැම එකටම ජොයින් වෙලා ඉන්න. අප්ඩේට් එකක් දාපු ගමන් නොමිලේ මුදල් ලැබෙන ක්‍රම, ඉගෙන ගන්න දේවල්, සල්ලි හොයන තව ක්‍රම හැම දෙයක් ගැනම දැනුම අපි නොමිලේ ලබා දෙනවා. ඒවා හරහා. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නකම් ගිහිල්ලා නම් ඔයාලට සුබ දවසක්.